ආයුබෝවන් ඔයාලම හරිපාර YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අදත් මම ඔයාලට කරලා තියෙනවා ට්‍රේවිල් 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙන්නේ වෙනද වගේම මොඩිෆයි කරපු ට්‍රේවිල් 10ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. ඉතින් ඔයා ට්‍රේවිල් එකක් හොයන කෙනෙක් නම් වීඩියෝ එක අවසාන තප්පරය දක්වා ඉඳලා ඉන්න. ඔයාගේ ට්‍රේවිල් එක මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා වාහන අඩුවට මිලදී ගන්න හරිපාර YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. अंक 10 තේනවා 201 නම්බර් 2 ස්ටොක් ට්‍රේවිල් එක ගැන. ඉතින් මේ ට්‍රේවිල් එකේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. උඩ පැටල් තියෙනවා. අලුතෙන්ම තමයි පේන්ට් එකත් ගහලා තියෙන්නේ. ඉතින් ආ ෂීට් සෙට් එකත් අලුතෙන්ම තමයි ගහලා තියෙන්නේ. දිරුම් කිසක් නොමැති වාහනයක් කියලා සඳහන් කරලා තියෙනවා. සියලුම ලේකවිලි ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වර්ල්ඩ් ට්‍රේවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 4,55,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ ට්‍රේවිල් එක මිලදී ගන්න. अंक 9 තේනවා 21 නම්බර් 2 ස්ටොක් ට්‍රේවිල් එක ගැන. ඉතින් මේ ට්‍රේවිල් එක දැනට තියෙන්නේ ගම්පහ පූගොඩ තමයි මේ ට්‍රේවිල් එක තියෙන්නේ. ඉතින් 5 පෝට් කරලා තියෙන්නේ. එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වර්ල්ඩ් ට්‍රේවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 3,75,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් වලට තමුදුරට සාකච්ඡා කරගෙන මේ ට්‍රේවිල් එක මිලදී ගන්න පුළුවන්. अंक 8 තේනවා 202 නම්බර් 2 ස්ටොක් ට්‍රේවිල් එක ගැන. ඉතින් මේ ට්‍රේවිල් එක ගැන කියනවා 5 පොට් බෝරක තියෙනවා. හුඩ පැටල් තියෙනවා. ලොකු බෝක් තියෙනවා. එච් කාණ්ඩේ එන්ජින් එකක් තියෙනවා කියලා එන්ජින් එකක් තියලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ටයරුත් අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ. ෂීට් සහ ටෙන්ට් එකත් අලුතෙන්ම තමයි ගහලා තියෙන්නේ. ට්‍රේවිල් එක දැනට තියෙන්නේ පන්නල මා කඳුර ප්‍රදේශයේ තමයි තියෙන්නේ. සියලුම ලේකවිලි ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වර්ල්ඩ් ට්‍රේවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 5,20,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. වාහනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ ට්‍රේවිල් එක මිලදී ගන්න. अंक 4 තේනවා AAD නම්බර් 4 ස්ටොක් ට්‍රේවිල් එක ගැන. ඉතින් මේ ට්‍රේවිල් එක 2012 වර්ෂය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ට්‍රේවිල් එකේ කන්ඩිෂන් එක ඉතාමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඉතින් එන්ජින් එක ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. බොඩි කන්ඩිෂන් එක සහ පේන් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. ඉතින් නිවසේ පාවිච්චි කරපු වාහනයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දැනට ෆිනෑන්ස් කිසිවක් නැහැ. ඔයාට අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා ගන්න අවස්ථාව තියෙනවා. ට්‍රේවිල් එක දැනට තියෙන්නේ කුරුණෑගල තමයි තියෙන්නේ. වර්ල්ඩ් ට්‍රේවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 13,55,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඔයා ෆිනෑන්ස් එකක් දාලා ගන්නවා නම් රුපියල් 2,80,000ක් ඩවුන් පේමන්ට් එක විදියට දීලා ඔයාලට ෆිනෑන්ස් එක දා ගන්න පුළුවන්. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ ට්‍රේවිල් එක මිලදී ගන්න. अंक 6 තේනවා 204 නම්බර් 2 ස්ටොක් ට්‍රේවිල් එක ගැන. ඉතින් මේ ට්‍රේවිල් එක ගැන කියනවා නම් මේ ට්‍රේවිල් එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. කරන්න කිසිම දෙයක් නැහැ. ඔක්කොම හදලා තියෙන්නේ කියලා තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඒ වගේම සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වර්ල්ඩ් ට්‍රේවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 4,75,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන ඒ වගේම වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ ට්‍රේවිල් එක මිලදී ගන්න. अंक 5 තේනවා ABN නම්බර් 4 ස්ටොක් ට්‍රේවිල් එක ගැන. ඉතින් මේ ට්‍රේවිල් එක සුපිරිම කන්ඩිෂන් තියෙන ට්‍රේවිල් එකක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නිවසක පාවිච්චි කරපු වාහනයක් තමයි මේ වාහනය. දෙවන අයිතිකරු විසින් තමයි ඔයාලට අලෙවි කරන්නේ. ඉතින් වාහනේ මයිලේජ් එක තියෙන්නේ කිලෝමීටර් 47,000ක දුර ප්‍රමාණයක් තමයි දැනට දුවලා තියෙන්නේ. ඉතින් වර්ල්ඩ් ට්‍රේවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් 15,40,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාට පුළුවන් මේ ට්‍රේවිල් එක මිලදී ගන්න.
අංක 4 තියෙනවා 16 නම්බර් 2 ස්ටොක් ට්‍රීවිල්ලක් ගැන. ඉතින් මේ ට්‍රීවිල්ල ගැන කියනවා නම් උඩ පැටල් තියෙනවා, ලොකු පොක් තියෙනවා, 5 පොට් බෝරක තියෙනවා. බෝරක අලුතෙන්ම තමයි තේල තියෙන්නේ. ඉතින් දිරුම් කිසක් නොමැති වාහනයක් තමයි මේ වාහනය. වාහනේ දැනට තියෙන්නේ හෝමගම හබරකඩ තමයි මේ වාහනේ තියෙන්නේ. ඉතින් ඩුප්ලිකේට් බුක් එක තමයි තියෙන්නේ. ලයිසන්ස් ඉන්ෂුරන්ස් 26 දක්වා අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ ට්‍රීවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 3,40,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. අද ලිස්ට් එකේ තියෙන අඩුවටම මිලදී ගන්න තියෙන ට්‍රීවිල් එක තමයි මේ ට්‍රීවිල් එක. ඉතින් මේ මුදල අන්තිම මුදල කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ට්‍රීවිල් එක මිලදී ගන්න. අංක 3ට අරගෙන තියෙනවා 200 නම්බර් 2 ස්ටොක් ට්‍රීවිල් එකක් ගැන. ඉතින් මේ ට්‍රීවිල් එක ගැන කියනවා නම් මේ ට්‍රීවිල් එකේ කන්ඩිෂන් තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජිනියරින් සුපිරියම තත්ත්වයේ තියෙනවා. ඉතින් 5 පොට් කරලා තියෙන්නේ උඩ පැටල් බ්‍රේක් තියෙනවා. අලුතෙන්ම තට්ටුවක් දාලා තියෙනවා. අලුතෙන්ම ටෙන්ට් එකක් ගහලා තියෙනවා. අලුතෙන්ම පේන්ට් එකක් ගහලා තියෙනවා. ඉතින් ටයරුත් හොඳම තත්ත්වයක තියෙනවා. සිලම ලයිට් වැඩ කරනවා. ලොකු බැටරියක් දාලා තියෙනවා. අලුතෙන්ම මොඩිෆයි කරපු වාහනයක් තමයි මේ වාහනය. ඉතින් ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් 4,25,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් හැවිලා බලලා මේ මිල ගණන් වලත් වෙනසක් සිදු කරගන්න හැකියාව තියෙනවා. වාහනේ දැනට තියෙන්නේ කිරිවත්ගොඩ තමයි මේ වාහනේ තියෙන්නේ. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ට්‍රීවිල් එක මිලදී ගන්න. අංක 2 තියෙනවා AAV නම්බර් 4 ස්ටොක් ට්‍රීවිල් එක ගැන. ඉතින් මේ ට්‍රීවිල් එක ගැන කියනවා නම් 2015 වර්ෂ තමයි ට්‍රීවිල් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2015 වර්ෂම තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. වාහනේ කන්ඩිෂන් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. ටයර් කන්ඩිෂන් එක 90ක වගේ කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ වගේම දිරුම් කිසක් නොමැති වාහනයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔරිජිනල් පේන්ට් එක දාලා ගහලා තියෙනවා. ඒ වගේම තමයි පේන්ට් එක පේන් කෝඩ් එකක් ගහලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සියලුම ලේකවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ ට්‍රීවිල් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 13,80,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. වඩා අවශ්‍ය නම් ෆිනෑන්ස් පාසුකන සලසා ගන්න අවස්ථාව තියෙනවා. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ට්‍රීවිල් එක මිලදී ගන්න. අංක 1 තියෙනවා QS නම්බර් ට්‍රීවිල් එක ගැන. ඉතින් මේ ට්‍රීවිල් එක ගෙවාගෙන විනාශ ගෙවාගෙන යන්න තියෙන ට්‍රීවිල් එකක් තමයි මේ ට්‍රීවිල් එක. ඉතින් එන්ජින් එක තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඒ වගේම බලංගොඩ ඕපන් ආයක තමයි ට්‍රීවිල් එක දැනට තියෙන්නේ. ඉතින් ට්‍රීවිල් එකේ කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. ඔයාලට මේ ට්‍රීවිල් එකේ මිල ගණන් කියනවා නම් අතට ඉල්ලන්නේ රුපියල් 3,65,000ක මුදලක් තමයි අතට ඉල්ලන්නේ. ඔයාලට වාරිකය ගෙවන්න තියෙනවා රුපියල් 18,600 ගානේ වාරික 51ක ප්‍රමාණයක් තමයි ගෙවාගෙන යන්න තියෙන්නේ. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ට්‍රීවිල් එක මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට නව එකම වීඩියෝ එකක් තුල නරඹන්න පුළුවන් ට්‍රීවිල් 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තරම්ම ලයික් එකක් දාලා ඔයා හොයන වාහනේ පලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාටරි වැදගත් කියලා තරම්ම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ වලට දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe button එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැත්තේ තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගලඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ හම්බෙමු. ඔයාලට සුබ දවසක්.